දිට්ඨා සොලි කුණාටුවත් එක්කලා අපිට ලොකු චැලෙන්ජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අපි අවස්ථාවක් කරගත යුතුයි මේ රට නැවත වතාවක් නගා සිටුවන්නට. හැබැයි ඒ අවස්ථාවත් අපේ ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් ඒක තවත් ඉතිහාසයේ එක ව්‍යසනයක් විතරයි. අපි විශ්වාස කරනවා දැන් අපිට මග අරින්නට තවත් කාලයක් නැහැ. ඒක නිසා මේ රටේ සියලු දෙනාම එක හා සමානව ඒ ව්‍යසනයත් එක්කලා ආපදාවට ලක් වෙච්ච අපේ රට නැවත වතාවක් කඩිනමින් ගොඩනගන්නට නම් ඵලදායීතාවයේ අපේ රට තුල ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතුයි. එක්ස්පෝර්ට් රෙවෙනියු එක මොන අභියෝග තිබුණත් අපිට පුළුවන් වෙලා තියෙනවා 8%කට වඩා ආසන්න ප්‍රමාණයකින් රෙවෙනියු එක වැඩි කරන්නට. බලාපොරොත්තු වුණේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 වෙනකොට එක්ස්පෝර්ට් රෙවෙනියු එක ඩොලර් බිලියන 18 ටාගට් එකට අපි යන්නට පුළුවන් වෙයි කියලා. අපි විශ්වාස කරනවා ඒ ටාගට් එක අපිට ඇචීව් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඇසෙස් කරපු ප්‍රමාණයට වඩා මේ ඩිසාස්ටර් එක නිසා අපිට ඩොලර් මිලියන 100ක 200ක විතර ඩ්‍රොප් එකක් තියෙවි. ඩිරෙක්ට් එක්ස්පෝර්ටර්ස්ලා 550කට ආසන්න ප්‍රමාණයක් affect වෙලා තියෙනවා සුලි කුණාටුව හේතුවෙන්. ඔවුන් නැවත වතාවක් කඩිනමින් යාවත් කාලින කරන්නට කර්මාන්ත අමාත්‍යාංශය සහ අපි යටතේ තියෙන සියලු දෙනාම මේ රටේ රාජ්‍ය අංශ ඒ වගේම පෞද්ගලික අංශ අපි සියලු දෙනාම කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මම විශ්වාස කරනවා අපි මේ වෙලාවේ ආපදාවට පත්වෙච්ච කට්ටියට සහන ලබා දෙනවා වගේම ඉකොනොමි එක සුවපත් කරන්නට කඩිනමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි කියලා. ඒ සඳහා තියෙන එකම ක්‍රමවේදය ඵලදායීතා ක්‍රමවේදය පමණයි. අපිට තවත් හීනයක් තියෙනවා 2030 වෙනකොට මේ රට ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් බවට අපේ රට පත් කරගන්නට ඕනේ කියන එක. දැන් මේ කියන අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 98.904ක් වගේ තියෙනවා. ඒතකොට ඒක ඩොලර් බිලියන 300 ඉලක්කයට අපිට යන්නට බැරි කමක් නැහැ අපි ඔක්කොම එකට එකතු වුණොත් එහෙම. ඒ හින්දා ඒ ඉලක්කය ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලා මම හැමෝගෙම ඒ ඉලක්කයට අපිට යන්නට පුළුවන්. එතෙන්ට යමු අපි.